හායි ඉතින් කොහොමද ඔයාලට රොමි ඉස්මයිල් ටයිම් YouTube channel එකට ඔයාලව ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකකිනුත් මම ඔයාලට අරගෙන ආවේ ලොකු පොඩි හැමෝටම කිසිම වයස් භේදයක් නැතුව කරන්න පුළුවන් හොඳ බිස්නස් අයිඩියා එකක්. ඇත්තටම මේ බිස්නස් එක ඉස්කෝලේ යන කෙනෙකුට වුණත් ඉස්කෝලේ යන ගමන්ම පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම මාරම වටිනවා. මොකද මමත් ඒ දවස්වල ඉස්කෝලේ යන ගමන් තමයි මේ බිස්නස් එක කරේ. ඉතින් බිස්නස් එක මොකක්ද කියලා ඔයාලට කියන්න කලින් මට හිතුණා චුට්ටක් ඔයාලත් එක්ක කතා කරලා හිටියොත් හොඳයි කියලා. මොකද ගොඩක් අය ඒක මටත් තිබුණා. ගොඩක් අය බිස්නස් එකක් ස්වයං රැකියාවක් එහෙම කියපුවාම ඒක මේ පටන් ගන්න බයයි. ඒ කියන්නේ රිස්ක් එකක් ගන්න බයයි. ඒ කියන්නේ මේකට කොච්චරක් වියදම් යයිද? එහෙමත් නැත්නම් මට මේක කරගෙන යන්න පුළුවන් වේද? මගදී නවත්තන්න වේද? ඒ වගේ එක විකාර හිත ඉන්නවා මුකුත් පටන් ගන්නෙ නැතුව. ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක් නම් අතට කීයක් හරි හොයාගන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන් මොන හරිම දෙයක් කරන්න පටන් ගන්න ඕනේ. මේ ඒ වුණාට එකක්වත් කරන්න අත තියන්න බයයි. මොකද සල්ලි අපරාධයක් වේද? මගදී නවත්තන්න වේද? මේ හැම එක විකාර අදහස් එනවා. ඉතින් අපි ඒ රිස්ක් එක ගන්නම ඕනි. ඒ රිස්ක් එක ගන්නෙ නැතුව පොඩ්ඩක් හරි වියදම් කරන්න නැතුව අපේ කැපවීම මහන්සියත් අනිවාර්යෙන් ඕනි. ඒ දේවල් නැතුව බිස්නස් එකක් පටන් ගන්න බෑ ඇත්තටම. කතාවක් තියෙනවා ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. කූඩැල්ලෙක් වගේ වෙන්න එපා වඳුරෙක් වගේ වෙන්න කියලා. ඒ කියන්නේ දැන් බලන්නකො කූඩැල්ල ළඟට එනකන් ඉන්නව නෙල්ලෙන්න. එයා එක සීමාවකින් එයා රිස්ක් එකක් අරගෙන එහාට යන්නේ නැහැ. එයා බයයි. ඒ වුණාට වඳුරෝ එහෙම නෙමෙයි. එයාලා එක අත්තකින් තව අත්තකට පනින්න අනිවාර්යෙන්ම අර අල්ලගෙන ඉන්න අත්ත අතහරිනවා. එයාලේ රිස්ක් එක ගන්නවා. ඉතින් අපිත් වරදින්න හරි රිස්ක් එකක් ගන්න ඕනි. එතකොට තමයි කවදාද දවසක සතුටු වෙන්න පුළුවන් දෙයක් අපිට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට කියන්න ඕනි උනේ මේ වීඩියෝ බලන නංගිලා මල්ලිලා දුවලා පුතාලා වැඩිහිටි කට්ටිය ඕනම කෙනෙක් තවත් හිත ඉන්න එපා. මොනාරිම දෙයක් ඔයාලට කරන්න පුළුවන් නම් ඔයාලගේ දක්ෂතාවයෙන් ඒක පටන් ගන්න. ඉතින් මම දැන් බඩගින්නක් ආවා. මම දැන් කනවා. කාලේ ඉවර වෙලා අපි යමු ඒ බිස්නස් එක පටන් ගන්නෙ කොහොමද කියලා බලන්න. ඉතින් අද මං වීඩියෝ එකෙන් අරගෙන ආවේ මෙන්න මේ බිස්නස් එක. මේක ඇත්තටම ඉස්කෝලේ යන කෙනෙකුට උනත් ඉස්කෝලේ යන ගමන් කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. ඉතින් ඒ නිසා මං හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා ඔයගලන්ට. ඉතින් මේකට උවමනා වෙන දේවල් අපි දැන් බලමු. ඉතින් අපිට ඕනි වෙනවා මෙන්න මේ විදිහේ පොප්ලින් රෙදි කෑල්ලක්. පොප්ලින් කියන්නේ ගොඩක් ගණන් අඩු රෙද්දක්නේ. ඉතින් ලොකු වියදමක් යන්නේ නැහැ. මේ වගේ පොඩි රෙදි කෑල්ලක් ඕනි වෙනවා. මේ නැට්ටු වගේ ඒ කියන්නේ අපි අඳින චිත්‍ර ප්‍රමාණයට. නැට්ටුවෙක්ම ඕනේ නැහැ. මම එකපාරකුත් කිව්වා තුම්පත් රෑන තියෙනවා, නැට්ටුවා තියෙනවා, තව පෙරහැර තියෙනවා. ඒ වගේ මල් අඳින්න පුළුවන් ඕනම එකක් ඔයාලා අඳින චිත්‍රයේ ඒකේ ගානට රෙදි කෑල්ලක් ගන්න. ඉතින් මේ තියෙන්නේ මං කලින් කර හිටපු තුම්පත් රෑන. ඒකේ තව ගොඩක් කම්ප්ලීට් කරන්න තියෙනවා. මේ හරියෙන් පැටියා වඳින්න ඕනේ. ඉතින් ඒකත් මාරම ලස්සනයි කරලා ඉවරුණාට පස්සේ ඉතින් ඒ වගේ ඔයාලට කැමති චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන්. ඕන තරම් අය ඉන්නවනේ දැන් චිත්‍ර අඳින නේද? එහෙම කෙනෙකුට කියලා ලස්සන මේ විදිහ එකක් ඇඳ ගන්න. ඒ අඳිනකොට අනිවාර්යෙන්ම මේ හතර පැත්තෙම ඉඩ ඉතිරි කරන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක්. මොකද මේක අපි අන්තිමට රාමු කරනවනේ. රාමු කරන නිසා අනිවාර්යෙන් ඒ රාමුව ෆ්‍රේම් එක වටේට යනකොට අපි මේ කරන නිර්මාණය වැහෙන්නේ නැති වෙන්න ඕනේ. ඉතින් ඒ ගානට ලස්සනට චිත්‍රයක් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපිට උවමනා වෙනවා මේ විදිහට ගම් ටිකක්. ආයේ මේ වගේ බ්‍රෂ් දෙකක් ඕනේ වෙනවා. බ්‍රෂ් දෙකක් ඕනේ වෙනවා කියලා කියන්නේ එකක් ටිකක් පින්සල මහත එකක් වෙන්න ඕනේ. මොකද අපේ ගම් ගානකොට ටිකක් මහතට ගාන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ හීනි තැන් වල ගම් ගා ගන්න චූටි හීනි පින්සලකුත් ඕනේ. ඉතින් ඒ වගේ පින්සල් දෙකක් විතරයි ඕනි වෙන්නේ. එකක් මහතට එකක් හීනියට. එතකොට මේවල අපිට ගම් ගා ගන්න ලේසි. ඉතින් ඔය බ්‍රෂ් දෙකේ නිතර අපි ගම් ගාන හන්දා ඉක්මනට හයි වෙන්න බලනවා. ඒ නිසා මේ වගේ චූටි වතුර පොඩ්ඩක් අරගෙන හැම වෙලෙම පින්සල් දෙක මේ විදිහට පෙඟෙන්න තියාගන්න. එතකොට පරණ රෙදි කෑල්ලක් ගන්න ගම් ගාන හැම වෙලාවකම පින්සලේ තියෙන වතුර ටික පිහදලා ගන්න.
එතකොට ආය අපිට උවමනා වෙනවා මුහුදු වැලි. මේ මුහුදු වැලි හොඳට හලා ගන්න ඕනි. ඊට පස්සේ අව්වේ දාලා හොඳට වේල ගන්න ඕනි. නැත්තම් මේ වල ගම් අර පොඩ්ඩක් එතට හිටියොත් ගම් පාර හිටින්නේ නැහැ නේ. කියන්නේ ගම් වලට ඇලවෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මේකේ අව්වේ වේලලා මේ හලා ගන්න ඕනි. එතකොට මේකේ හීනියටම ඒ හැලිච්ච වැලි ටික විතරයි එන්නේ. ඉතින් මේක ගොඩාක් මේ චුට්ටෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ওই ටික විතරයි උවමනා වෙන්නේ. දැන් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඔයාලට නිතර අතෙන් වැලි අල්ලන්න බෑ හිතෙනවා නම් චූටි හැන්දක් තියාගන්න. එතකොටත් ලේසි. මුලින්ම අර චිත්‍ර අඳින ලොකු කොළ තියෙනවනේ. අන්න ඒකක මේ නැට්ටුවාව අපි ඉස්සෙල්ලාම ඇඳ ගන්න ඕනේ. කියන්නේ අපි මේ චිත්‍ර කොළේ තමයි ඉස්සෙල්ලාම අඳින්නේ. රෙදි කෑලි අඳින්නේ නැහැ. ඊට පස්සේ අපි රෙදි කෑල්ලට කාබන් එකක් තියලා මේ විදිහට ඇඳ ගන්න ඕනේ. ඇඳගත්තට පස්සේ ඒ පේන හැම දාරකම ඔයාලට පේනවනේ. කියන්නේ චිත්‍රය අඳින දාර තියෙනවනේ. ඒ දාරවල ගම් ගානේ නැතුව අනිත් හැම තැනකම අපි ගම් ගාලා වැලි දාගන්න ඕනි. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. හරි ලේසි. පොඩ්ඩක් වෙලා යනවා. ඒ වුණාට ඉවසීමෙන් හොඳට කරගත්තොත් හොඳ ලාභයක් ගන්න පුළුවන්. හොඳ බිස්නස් එකක් මේක. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේක පිළිවෙලට කරගන්න විදිහ. හැම වෙලේම බ්‍රෂ් එක ගන්නකොට රෙදි කෑල්ලක තෙත මාතු කරලා ගන්න. වතුර තියෙන්න දෙන්න එපා. ඊට පස්සේ මහත පින්සල අරගෙන අපි ගම් ගන්න පටන් ගන්න ඕනේ. හීනි පින්සල ගන්න අපි අර හීනිම තැන් ඔය ඇස් වගේ එතකොට පුංචි දාර තියෙන තැන් වලට විතරයි අපි හීනි බ්‍රෂ් එක ගන්නෙ. ඉතින් මේ වගේ කොනක් පටන් අරගන්න. මේ කොනක් අරගෙන ගම් ටික ලස්සනට ගා ගන්න ඕනේ. රෙද්ද ගා ගන්න නැතුව. අර මේකට උඩින්. මේකේ මන් දැන් එකපාරක් වැලි තට්ටුවක් දාලානේ තියෙන්නේ. ඉතින් අපි අර චිත්‍රය ඇඳගත්තාම මේ පේන හැම තැනකම මෙහෙම ගම් ගා ගන්න ඕනේ. අර රේඛාවල නැතුව. අපි ඇඳලා තියෙන රේඛාවල නැතුව. මෙන්න මේ විදිහට. මේ රෙද්දේ ඔයාලට පේනවද නැමිච්ච දාර තියෙනවා. ඒ කියන්නේ මේ රෙද්ද නැමෙනකොට ඒ කියන්නේ නැමිච්ච පාරවල් හිටිනවා. එහෙම නැමෙන්න තියන්න එපා. ඔයාලට හොඳ මේසයක් වගේ තියෙනවා නම් පැතලි තැනක් තියෙනවා නම් ඒ වගේ තැනක මේක වේලෙන්න තියන්න නැමෙන්න තියන්න එපා. මොකද ඒ දාර හිට්ටහම අයන් කරත් සමහරක් වෙලාවට ඒක යන්නේ නැති වෙනවා. එතකොට අපිට අමාරුයි ගම් ටික ගා ගන්න. ඒ හරිය අර දාරේ ඉස්සිච්ච තැන් තියෙනකොට හරි අමාරුයි. ඒ නිසා මේ පරිස්සමට තියාගන්න. දැන් මට නම් වෙලාවකට මේ මේසවල තියන්න බෑ. මොකද ගොඩක් වෙලාවට ඒවල වැඩ කරනවනේ. ඉතින් මම තියාගන්න විදිය මම දැන් ඔයගලන්ට පෙන්නන්නම්. එතකොට පරිස්සම් අර රෙදි කෑල්ල නැමෙන්නේ නැහැ. ඊට පස්සේ ওই විදිහට ගම් ටික හොඳට ගාලා ඒකට උඩින් මෙන්න මේ විදිහට වැලි ටික දා ගන්න ඕනේ. හොඳට වැලි ටික දාලා අතෙන් ටිකක් තද කරන්න. එහෙම චුට්ටක් ඇඟිල්ලෙන් තද කරාට පස්සේ මෙන්න මෙහෙම රෙදි කෑල්ල පොඩ්ඩක් උස්සලා යට පැත්තෙන් මෙන්න මෙහෙම චූටි තට්ටුවක් දෙන්න. එතකොට අර වැලි ටික සේරම හැලෙනවා. ගානට අර අපි ගම් ගාපු කොටසේ විතරක් මේ වැලි ටික හිටිනවා. ඉතින් මේ විදිහට තමයි සම්පූර්ණ මුළු මේවෙකම හදාගන්නේ. අපි ගම් ගානකොට දාරවල ගෑවෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ අපි රැඳපු රේඛාවල ගෑවෙන්නේ නැතුව මේ විදිහට චිත්‍රය විතරක් ඉස්මතු වෙලා පේන විදිහට ලස්සනට හදාගන්න ඕනේ. ඊට පස්සේ වැලි ටික ගසාගෙන වැඩි වැලි ටික අර රේඛාවල එහෙම තියෙනවා නම් ලියවෙන්නේ නැති පෑනක් ගන්න. ලියවෙන්නේ නැති පෑනක් අරගෙන රෙද්දට ඩැමේජ් එකක් නැතුව ගොඩාක් තද කරන්නේ නැතුව ඒ රේඛාව උඩින් ආයෙ මෙන්න මේ විදිහට පොඩ්ඩක් අඳින්න. එතකොට අර වැඩි වැලි ගම් ගෑවිලා තියෙනවා නම් එහා මෙහා ගිහින් තියෙනවා නම් ඒ රේඛාව ගානට හැදෙනවා. ගොඩක් තද කරන්න එපා. රෙද්ද ඩැමේජ් වෙන්න දෙන්න එපා. ගානට ලස්සනට වැලි ටික විතරක් ගැලවිලා රේඛාව ගානට හැදෙන විදියට හදාගන්න. ඉතින් හරිම ලේසි. ඒ වගේම තමයි හීනි පින්සලෙන් මේ වගේ හීනි තැන්වල ගම් ගා ගන්න ඕනේ. අර විදිහටම ගම් ගෑවිලා තියෙනවා නම් චුට්ටක් ලියවෙන්නේ නැති පෑනෙන් හදාගෙන වැලි ටික දාලා ලස්සනට හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මූණ හරිය ගන්නකොට ගොඩාක් පරිස්සමින් ගන්න ඕනේ. ඒ ඇස් එහෙම කළු බෝලේ ඇස්වල සුදු බෝලේ ඒවා පේන විදිහට ගොඩක් ලස්සනට මේක කරගන්න ඕනේ ඉවසීමෙන්. චිත්‍රය ඇඳ ගන්නකොටත් හරිම විදිහට ඇඳ ගන්න. ඔයාලට ඕනි නම් මේක වීඩියෝ එක යන අතරේ පියුස් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගෙන ඒ විදිහට ඇඳලා දෙන්න කියලා කියන්න. ඕන තරම් දැන් නෙට් එකේ තියෙනවනේ ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම කරගත්තත් කමන්නේ නැහැ. ඉතින් මේ ඇස්වල ගානකොට මූණේ ගානකොට ඉස්සෙල්ලාම
ඇස් වලින් පටන් ගන්න. එතකොට අපිට ලේසි ඇස් වල වටේ ලස්සනට මේ විදියට ඇඳලා හීනි පින්සලෙන් වටේට ඇඳලා වැලි ටික දාගෙන ලස්සනට හදාගන්න. ඉතින් ওই විදිහට තමයි මේක හදාගන්න මුළු මේ පින්තූරෙම. මේක තට්ටු 3ක් 4ක් විතර එක දිගට දාන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි තට්ටුව දාලා අපි ඒක වේලෙන්න තියන්න ඕනේ. හොඳටම වේලුණාට පස්සේ දෙවෙනි තට්ටුව දාන්න ඕනේ. ඒ විදිහට එකපාරක් දාලා වේලුණාට පස්සේ එහෙම වේල තට්ටු 3ක් 4ක් දානකොට තමයි හොඳ ලස්සනට එන්නේ. මේ පේනවද දැන් අර එකපාරක් මම දාලානේ තිබ්බේ. මේ දෙවෙනි තට්ටුව දාපු ඒ කකුල ටික ගොඩාක් ලස්සනට ඇවිත් තියෙනවා. ඉතින් ඒ විදිහට තට්ටු ගානක් මේක උඩට එනකොට මාරම ලස්සනයි. ඉතින් මේක ෆ්‍රේම් කරපුවාම තවත් ලස්සනයි. තව ඕගොල්ලන්ට මේකේ රෙද්ද පොඩි නොවි තියාගන්න නම් මෙට්ට යටින් මෙහි විදිහට දාලා තියාගත්තත් කමක් නැහැ. මමත් ගොඩක් වෙලාවට එහෙම තමයි තියාගන්නේ. කාඩ්බෝඩ් එකක් මේ විදිහට වැලි උඩින් තියලා මෙට්ට මේ විදිහට උඩින් තියනවා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට හදලා ෆ්‍රේම් කරගත්ත තුම් පත්‍රයනක්. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. ඒක හදලා ඉවරුනහම මේක මම දෙවෙනියට හදපු එක ඉස්කෝලේ කාලෙදී. මං හිතන්නේ 10 11 වසරේදී වගේ හදපු එකක්. තාමත් ලස්සනට තියෙනවා. ෆ්‍රේම් එක විතරක් චුට්ටක් එයාලා ෆ්‍රේම් කරනකොට සීල් වෙලා නැහැ. චුට්ටක් මෙන්න මේ හරියෙන් දූවිලි ගිහින් තියෙනවා ඇතුළට. ඉතින් මම ෆ්‍රේම් එක පස්සේ පුළුවන් දවසක මාරු කරගන්නවා. ඉතින් මෙහෙම තමයි හදලා ඉවර වෙලා ෆ්‍රේම් කරාම තියෙන්නේ. මාරම ලස්සනයි. මේ ෆ්‍රේම් එක රත්තරන් පාටයිනේ. තව මෙන්න මේ විදිහටත් කළු පාටින්ම අපිට ෆ්‍රේම් කරගන්න පුළුවන්. එතකොටත් මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති අර ඇතුලේ තියෙන පින්තූරي ඉස්සිලා වගේ පේනවා. ඉතින් කළු පාටට මේ ගහන ෆ්‍රේම් එකට කියන්නේ බොක්ස් ෆ්‍රේම් එක කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා ෆ්‍රේම් කරගන්නවා නම් බොක්ස් ෆ්‍රේම් එක ඕනි කියලා කියන්න. මොකද මේ වැලි ටික වීදුරුවට ඇලෙන්න බෑ. ටිකක් ඉස්සිලා තියෙන්න ඕනි. ඉතින් මාර ලස්සනයි මේ පින්තූරය ඇවිල්ලා තුම් පත්‍රයන. ඔයාලට නැට්ටුවා එතකොට පෙරහැර ඕන එකක් මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන් ඔයාලා කැමති විදිහකට. ඉතින් තව ඔයාලා ෆ්‍රේම් කරන්නේ නැත්නම් මං ගිය පාර පෙන්නවා වගේ මෙන්න මේ විදිහටත් හදන්න පුළුවන්. මේක ගොඩක් වියදම අඩුයි. මේක ෆ්‍රේම් කරන්න නෙමෙයි ලී පටි දෙකක් දාලා බිත්ති සැලසිල්ලක් විදිහට තමයි හැදුවේ. ඉතින් මං ඔයාලට ගිය පාර කිව්වනේ මේක මම හස්බන්ඩ්ට යාළුවලා ඉන්න කාලේ හදලා දීපු එකක්. ඒ ඉස්කෝලේ යන කාලේ. ඉතින් ඔයාලටත් මේක මේ විදිහට ලස්සනට වියදම අඩුවෙන් කරනවා නම් ටසල් ටිකක් දාලා අර ලී පටි දෙකක් මේ විදිහට දාලා බිත්ති සැලසිල්ලක් විදිහට හදාගන්නත් පුළුවන්. ළඟට කරලා පෙන්නුවොත් ඔයාලට පේනවා ඇති ඒක මාරම ලස්සනයි. අර තට්ටු ආවට පස්සේ මාරම නීට් එකට පේනවා. ඉතින් අනිවාර්යෙන් මේකට තට්ටු 3ක් 4ක් දාගන්නම ඕනි. ඉතින් මේ තියෙන්නේ පෙරහැරේ පින්තූරයක්. ඔයාලට මේ චිත්‍රය ඇඳ ගන්න පුළුවන් නම් මේකත් වැලි වලින් කරන්න පුළුවන්. ඒකටත් මාරම ඉල්ලුමක් තියෙන්නේ. ගොඩාක් ෆොරිනර්ස්ලා ආසයි මේකට. ඉතින් එයාලගෙන් අපිට ඩොලර් ගන්න පුළුවන් කියලා මං එදත් කිව්වේ ඒකයි. ඉතින් ඇත්තටම ගොඩාක් පිටරට කට්ටිය මේක අරගෙන යනවා. ඔයාලට පුළුවන් මේක හදලා ළඟපාත කඩේකට දාන්න. එහෙම නැත්නම් ටවුමක ඒ ෆ්‍රේම් කරන ස්ටුඩියෝ එකකටම දාන්න. ඉතින් එයාලගෙත් එක්ක කතා කරගෙන මේක ඉක්මනට විකුණ ගන්න පුළුවන්. ඉතින් ලොකු පොඩි හැමෝටම වයස් භේදයක් නැතුව ඉස්කෝලේ යන කාලේ වුණත් කරන්න පුළුවන් හොඳ බිස්නස් අයිඩියා එකක්. ඉතින් මේ වීඩියෝ එකට කැමති වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට මේ ගැන තව මොන හරි දැනගන්න ඕනි නම් අනිවාර්යෙන් comment එකක් දාන්න.